අවුරුද්දට අපි ඉන්නේ ඉරෝෂණයක් කළා ගෙදර. ඉරෝෂණයක් අපි කැවුම් හදන ගමන් ඉන්නේ. මේ කැවුම් නෙමෙයි මුං කැවුම් හදන ගමන් ඉන්නේ. කට්ටියත් එක්ක එකතු වෙලා රසට මුං කැවුම් හදනවා. හලෝ අපි මේ ඇවිල්ලා ඉන්නේ පදී පැලැල්ල ගමට. මේ අක්කලා ගෙදර තමයි අපි නැවතිලා ඉන්නේ. දැන් අපි මේ යන්නේ පදී පැලැල්ලේ තියෙන පුංචි ජල විදුලි බලාගාරයක් බලන්න. බලමු අපි එතනට ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද එතන වටපිටාව කියලා. යන ගමන් මේ යන පාරේ තියෙන ලක්ෂණ අපි ඔයගොල්ලන්ට පෙන්නන්න. පවර් ස්ටේෂන් එක පටන් ගන්න තැන. ඒ කියන්නේ ෆස්ට් ස්ටෙප් එකේ ඉන්නේ. මේ එන වතුර පාර ඔයගොල්ලෝට පේනවා නේද? අපි මේ වතුර පාර කොහෙන්ද එන්නේ? මේක එන්නේ බෙලිගොල්ලේ. මම්බාරම් බෝරේ ඉඳලා එන්නේ. පඩිය පැලන්නේ ඔය හරස් කරලා ඇල බැඳලා තමයි මේ වතුර පාර මේ විදිහට දිගටම ගලාගෙන ඉන්නේ. ඒතකොට දැන් මේ වතුර ටික මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා තව යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද මේක ඉතුරු ටික කියලා. නෑ මාත්‍රෝ අත්ත බෑවුවා.
යන්න ඉස්සර. අතන මැද්දනේ. ඉන්නවා යන්න. දැනට කියලා තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. හා? මේ පස්සෙන් තියන්න. අපි බලන්න බලන්න ඉතින් ගමන බයන් කරනවා. අපිට කූඩැල්ලෝ ගොඩක් හම්බුණා. කූඩැල්ලොත් එක්ක අපි අක්ක හොඳට බය වෙලා ඉන්නේ. අපි අක්කයි නවතුයි දෙන්නම. මම නෑ. බොරු කියන්න එපා. අයියෝ සාන්ත පවර් ස්ටේෂන් එක බලන්න මෙච්චරයි බඳු කිරින්නේ. අයියෝ. කිදින්න දෙයක් නෑ. එන්න ප්‍රධාන මේ කාම තියෙනවා. හරිද? If you want to go, you can go. හරි බයෙන්න. හරි ප්‍රශ්නයක් නෑ. වීඩියෝ එකේ තියෙයිද දන්නේ නැහැ. හරි. කොහොමද අපේ කට්ටිය එන විදිය බලන්න ආසා. අද. no. හරි ස්ටඩින් අපල බලන්න ඉතින්. මේ තියන්න මම. හරි. ලස්සනයි ගමන. මේ සුපිරි පොඩ්ඩක් මාර ඇඩ්වෙන්චර්. එහෙම සින්නත් තියෙනවා. මිනිස්සු ගියපු නැති පාරවල්. අපි පාරවල් හදාගෙන යන්නේ. ඒ අර මම ලේපල්ලා වගේ. ඒ මං හිතන්නේ වතුර වල මොනවද? මිනි ගුහාවක් තියෙනවා. අපලක් කතා කරමු මිනි ගුහාවක් තියෙනවා. යා. නා නෝනිය බඩ ගාගෙන එනවද? යා දරික. මට යමුණා. අපි හිතන තරම් නෑ ඉන්න බෑ එකතන ඉන්න බෑ එන්න. හිතන තරම් සුන්දර නැති නෑ. මේ එකක් තියෙනවා. බෑ. සුන්දරයි. ඒක තමයි මම කිව්වේ සුන්දරත්වය. අමාරු නෑ පොඩ්ඩක් හරිද? ඇඟට හරි සනීපයි. මාර හුලඟක් තියෙන්නේ. මහන්සි වුණාට ඒ හුලඟ වදිද්දි පට. මහන්සි කොහෙන් යනවද දන්නේ? කොහෙන් යනවද ගියාට පස්සේ කොහෙන් ගියද? මේක ලේනවනේ. ඉතින් යනකොට බලන්න. මෙන්න හොයාගන්න බැරි. දැන් මේ වතුර පාර දිගට බහින්නේ. තාමත් ඔය දෙන්නට මතක නැද්ද? මේ ගල් වල අඩිය තියන්න බලවයි. ඉස්සනවා කියන්නේ සුපිරියර්ම ඉස්සනවා. අක්කේ. මේ අපි ගිය පාර අපු පාර නෙමෙයි. මත් ගියා නේද? ඔය කුසුස් එන්නවා තමන්නේ. කෙසේ හෝ අපි බටේ ගාවට පැමිණියා. ඒක තමයි මම මේ ස්ටඩියුම් වෙලා තියෙන්නේ. ඉලද මේක දාලා අඩිවන් තියෙන කාගේ හරි සිරාරම මට කෝල් දැක්කා. මගේ අඩවියේ තෝ කාගේ නාඩියක් හොයන්නේ? හයි finally අපි කොටයක් උඩට ආවා. लीकेज जाते हैं अయ్యో ඔයගොල්ලන්ට අපි උඩ පටන්
පටන් ගත්ත තැන පෙන්වුවා මතක ඇති මේ අර වතුර පාර එන්නේ කොහෙන්ද කියලා. මේ අකලින් අහුවම අකටුව මතක ඇති ඔයගොල්ලන්ට බෙලිහුල්ල ඒ වතුර ටික තමයි ඒකතු වෙලා එතනින් මේ බටේ දිගේ පවර් ස්ටේෂන් එකට මේ අරගෙන එන්නේ කියලා. ඉතින් දැන් අපි මේ ඉන්නේ පවර් ස්ටේෂන් එක තියෙන තැන. උඩේ ඉඳලා බටේ පල්ලෙහාට එනවා. එතකොට අපි මේ බෙලිහුල්ල ගාවින් තමයි මේ පවර් ස්ටේෂන් එක මෙතන තියෙන්නේ. අපි මේ බෙලිහුල්ල ගාවට වෙලා පොඩ්ඩක් මහන්සි අරිනවා. මොකද හිතන්න බැරි දුෂ්කර ගමනක් ආවේ. ඒ වුණාට මේ හරි ලස්සනයි. පොඩි වැස්සලක් දෙන්නලා, දිස්සලා, වැටිලා, කුඩැල්ලොත් එක්ක ලොකු සටනක් කරලා තමයි මෙතනට ආවේ. මේ ඉතින් ඔන්න අපේ කට්ටිය මෙතනට වෙලා දැන් මහන්සි අරින ගමන් ඉන්නේ. ඉතින් කට්ටියට මොකද හිතන්නේ ආපු ගමන ගැන? දෙවෙනි අත්දැකීම කෝඩලු ප්‍රහාර ගැන මොකද හිතන්නේ? ආයෙ යනවද? ඉතින් තව මෙතනින් යන්න ඕනේ අපි පවර් ස්ටේෂන් එක බලන්න. අපි එතනට ගිහලා ඔයගොල්ලන්ට පවර් ස්ටේෂන් එකේ එතන කොහොමද කියන විස්තරත් ඔයගොල්ලන්ට කියන්න. පවර් ස්ටේෂන් එක. ඕගොල්ලන්ට මතකයිනේ ගිය අවුරුද්දේ ලංකාවට සුලිකුණාටුවක් ආවා. දීප සුලිකුණාටුව. ඒ ආපු වෙලාවේ මේ ප්‍රදේශයට හානි වෙලා තියෙනවා. ඒ වෙච්ච හානිවල දකින්න පුළුවන් දේවල් ටිකක් තමයි ඕගොල්ලන්ට මේ බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පාරේ වාහන ගියා. දැන් වාහන යන්නේ නැති හින්දා පාර කැලෑවක් වෙලා. හැබැයි ඉතින් ලස්සනයි.